ඔයා O level ඉවරෙච්ච කෙනෙක් නම් මේක ඉවරකම් බලන්න. මේක ඔයාට A level එකේ subject එකක් තෝරගත්තී වැදගත්ම වෙන වීඩියෝ එකක් වෙයි. ඔයා මොන විෂය ධාරාවෙන් කරන්න බලාපොරොත්තු වුණත්, ඔයා maths වලින් කරන්න බලාපොරොත්තු වුණත්, commerce වලින් කරන්න බලාපොරොත්තු වුණත්, tech, art මොන විෂයකින් කරන්න බලාපොරොත්තු වුණත් මේ වීඩියෝ එක ඉවරනකම බලන්න. මොකද මේකෙන් ඔයාට A level පිළිබඳ දල අදහසක් ගන්න පුළුවන්. ඔයාගේ දැනුම මට්ටමත් එක්ක ඔයා මොකද්ද කරන්න ඕන විෂය කියලා. දැන් මොකද්ද මම කියන්නේ? ඔයා දන්නවද? O level maths subject එකේ A තියෙන්නේ 115යි. science subject එකේ A තියෙන්නේ 111යි. පූර්ණ සංඛ්‍යාවට යවුවොතින් මේකේ A 115යි කියලා ගන්න පුළුවන්. මේකේ 112යි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ science subject එකේ ආසන්නව 112ක් තියෙද්දි maths subject එකේ ආසන්නව A 115යි තියෙන්නේ. දැන් ඔයා දන්නවනේ ඔයත් එක්ක ඉන්න වැඩ කරන යාළුවෙක්ගෙන් එයා මොකද A level වලට කරන්න කියලා අහුවද එයා අනිවාර්යයෙන්ම තේරීම් දෙකක් කියයි. එක්ක maths කරන්න බලාපොරොත්තු වෙනවා කියයි නැත්නම් බයෝ කරන්න බලාපොරොත්තු වෙනවා කියයි. ඕක තමයි බහුතරයක් maths science A ගන්න A B ගන්න කට්ටියගේ විෂය ධාරාව කියලා ගොඩක් කට්ටිය කියයි. මම කියන්නේ ඒක කරන්න බෑ කියලා. හැබැයි ඕගොල්ලෝ maths බයෝ කරන්න කලින් මේක පොඩ්ඩක් හිතන්න. ඔයා දැන් කියන්නේ O level වලට A9 තියෙන බහුතරයක් ගන්න පුළුවන් maths bio තුනම ෆේල්. තුනම ඒ වුණාට වෙන විෂය ධාරාවක් යටතේ ඔයා A9ක් O level ට අරගෙන කියද්දී ඔයාට කවදාවත්ම A level වලට F3ක් එන්න දින සම්භාවිතාවය ඉතාමත් අඩුයි. හැබැයි මේකේ සම්භාවිතාවය ඉතාමත් අඩු නෑ. කියන්නේ ඔයා A9ක් O level වලට අරගෙන ඔයා maths හරි bio හරි නම් කරන්න යන්නේ ඔයාට නිකන් A level fail වෙනවයි කියන එක ඔයාට අලුත් දෙයක් නෙවෙයි එන්නේ. ඒ කියන්නේ ඔයා O level වලට මේ කියන එක සත පහකට වැඩක් නැහැ. A level maths bio වලින් ඔයාට F3ක් හරි එක විෂයක් හරි fail. හැබැයි ඔයා වෙන විෂය ධාරාවක් කරනවා නම් A 3ක් එහෙම ඔයාට ෂුවර් එකේ තියාගෙන ඔයාට ගොඩක් වෙලාවට කැම්පස් යන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වෙන්න. ඒ බොරුද නැද්ද කියන්නේ කියලා ඔයාගේ අයියලා අක්කලගෙන් අහලා බලන්න ඕන. මම කියන්නේ දැන් ඒක නෙමෙයි. ඔයා පොඩ්ඩක් මේක බලන්න. මොකද්ද? ඔයා දැන් A level වලට maths කරනවා නම් දැන් මම මොකද කිව්වේ? O level වලට maths subject එකට ආසන්නව A තියෙනවා කිව්ව 115. science subject එකට ආසන්නව A තියෙනවා කිව්වා 112. දැන් ඔන්න ඔය A ගන්න එකෙන් බහුතරයක් A level වලට ගන්නේ maths bio තමයි. එහෙම maths bio කරන එකේ A level අන්තිමටම රිසල්ට් ආව අවුරුද්දේ ප්‍රතිඵලයක් විශ්ලේෂණය කරලා බලුවොත් මෙන්න මෙහෙමයි ප්‍රතිඵලය දී. combined maths 128ක් වේ. 128ක් හොදේ ඔය 128ම බොහෝ වෙලාවට maths වලට A හරි B හරි ගත්ත කට්ටිය. ඔය අහම්බෙන් 100ක් ගත්ත කට්ටියත් ඉන්න පුළුවන්. ඔතන 90%ක්ම O level maths subject එකට A B ගත්ත කට්ටියම තමයි. ඔයා ඇත්තද නැත්තද කියලා ඕගොල්ලන්ගේ ගමේ ඉන්න කවුරු හරි maths කරපු කෙනෙක්ගෙන් හරි bio කරපු කෙනෙක්ගෙන් හරි අහලා බලන්න. ඔයා physics subject එක ගත්තත් ඒවට සමානයි chemistry bio ඔක්කොම 128 127 129 130කට ආසන්න සංඛ්‍යාවක් වේ. ඔයා දැන් දන්නවනේ ඔයත් එක්ක ඉන්න වැඩ කරන කෙනෙක් නම් එයා අනිවාර්යෙන් මොකක්ද ඒ වලට කරන්න කියලා හොදින් එයා අනිවාර්යෙන්ම ඔයාලට කියයි මම maths හරි bio හරි කරන්න කියලා. අන්න එහෙම කියන අයගෙන් බහුතරයකට අන්තිමට මොකද්ද වෙන්නේ? ඒ level පළවෙනි පාර කරද්දී ගොඩක් වෙලාවට මේ විෂයන් තුنين මොකක් හරි විෂයක් ෆේල් වෙනවා. ඒ කියන්නේ ඇයි දැන් ඉතින් එහෙනම් බයෝ කරන්න නැති කියලා තියෙන්නේ? ඒ කියන්නේ O level වලට දැන් මේ පාර නම් maths subject එක ලේසියිනේ. science subject එකත් කියන්නේ ගිය අවුරුද්ද පේපරේ සාපේක්ෂව නිකන් A හා සමාන පේපරයක් කියලා කියන්න පුළුවන්. දැන් ඔයාට maths වලට A එකක් තියෙනවයි කියන්නේ A level combined maths. නැත්තම් A level bio maths කරන්න තියෙන සුදුසුකමක් නෙමෙයි. මොකද්ද එහෙම කියන්නේ හේතුව O level maths වල O level විභාගයට අහන්නේ A level maths වලට අහන්න ඕන මට්ටමෙන් නෙමෙයි. ඒ කියන්නේ ඔයාට O level වලට maths subject වලට science subject වලට A තිබ්බයි කිව්ව ඒකක් තිබ්බට ඔයාට ඒක සුදුසුකමක් නෙමෙයි A level maths bio කරන්න. ඔයාගේ කැපවීම විතරයි ඔයාගේ A level subject එකේ A එකක් ගන්නවද B එකක් ගන්නවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ O level වලට ඔයාගේ A level ප්‍රතිඵලය තීරණය කරගන්න. ඒ කියන්නේ ඔයා වැඩ කරන විදිය තමයි වැදගත්. මම දැන් ඒක එහෙම කියලා අනිත් විෂයන් ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. දැන් අනිත් විෂයන් ගැන කිව්වොත් මෙහෙම
දැන් සාමාන්‍යයෙන් බයෝ ස්ට්‍රීම් එකෙන් නිකන් බයෝ වලට විතරක් මේ පොදු විෂය ධාරාවෙන් ගත්තොත් F3ක් ගන්න කට්ටිය ඉන්නවා. F3. ඒ කියන්නේ විෂයන් තුනම වේ. يعني බයෝ, කෙමිස්ට්‍රි, ෆිසික්ස් තුනම වෙන අය 116ක් කිව්වා. 16.52 කියන්නේ ඒක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වොතින් කීයක්ද ආසන්නව ෆේල් වෙන්නේ? ආසන්නව 117ක් ෆේල් බයෝ කරනවා. බයෝ කරොතින් ෆේල් නෙමෙයි. ඒ කියන්නේ විෂයන් තුනම ෆේල්. එක විෂයක් ෆේල් අය ඔගේ ඔයිට වඩා බහුතරයක් වැඩි 150කට ආසන්නයි ගොඩක් වෙලාවට. ඒ කියන්නේ මැක්ස් සබ්ජෙක්ට් එක ගත්තත් විෂයන් තුනම ෆේල් ආසන්න පූර්ණ සංඛ්‍යාවට වොතින් 115ක් මැක්ස් සබ්ජෙක්ට් එකේ තුනම ෆේල්. කොමර්ස් සබ්ජෙක්ට් එකේ නම් ආසන්නව 110ක් කියලා කිව්වේ හැකි. ආර්ට් කරනවා නම් 108ක්. ඒ වගේම E-Tech Biotech කියලා දෙකක් තියෙනවා. ඔයා E-Tech හරි Biotech හරි කරනවා නම් ඔයාගේ ෆේල් වීමේ සම්භාවිතාවය සාමාන්‍ය 6.11යි ඉඳන් 5.5 කිලෝ වගේ ගන්න පුළුවන්. මොකද මේ දෙකම ගොඩක් යාට E-Tech Biotech කියන්නේ engineering technology biotechnology දෙකම යන්නේ ටෙක් විෂය ධාරාවට තමයි. දැන් ඔයා ගත්තොත් A level වලට වැඩිම සිසුන් කරන්නේ මොනවද? ආර්ට් තමයි. ඒ කියන්නේ ඔයා ආර්ට් වලින් කරනවා නම් ඔයා දැනගන්න ඕගොල්ලෝ තමයි ආර්ට් වලින් කරන කට්ටිය තමයි A level වලට මොකක් හරි විෂය ධාරාවකින් A level වලට වැඩිපුරම ලියන්නේ. يعني ආර්ට් ලියන 93000ක් ලියද්දී මැක්ස් බයෝ ලියන්නේ ඊට වඩා ගොඩක් අඩුයි. ඒකත් එහෙම තියෙද්දී මම ඔයාලට තව දෙයක් කියන්න. ඔයා මැක්ස් කරනවට වඩා ඔයා ටෙක් කරනවා නම් හොඳයි කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාට මැක්ස් කරන්න ආසාවක් තියෙනවා. ඒ වුණාට ඔයාට ෂුවර් නෑ ඔයා මොනවද කරන්න කියලා. එහෙම නම් තමයි ඔයාට මෙන්න මේ ඔප්ෂන් දෙකක් තියෙන්නේ. ඔයාට ඕන නම් E-Tech හරි B-Tech හරි ඒ කියන්නේ engineering technology හරි biotechnology හරි දෙකෙන් එකක් ඔයාට තෝරගන්නත් පුළුවන්. ඒ කියන්නේ මැක්ස් බයෝ වලට A එන්න පුළුවන් ඕගොල්ලන්ට. හැබැයි ඕගොල්ලන්ට අර නිකන් අර ජ්‍යාමිතියේ ප්‍රශ්න නිකන් අර අන්තිමටම හදන්න පුළුවන් ගණන්. ඒ කියන්නේ ගණන් වලට 160ක් දන්නා නම් විෂයෙන් ඔයාලට ඒකක් ගන්න සාමාන්‍ය පුළුවන්. එහෙම නෙවෙයි සම්පූර්ණයෙන්ම විෂය හොඳට දැනගත්තේ නැත්නම් ගණන් වලට A ආවයි කියලා ඔයා මැක්ස් බයෝ කරන්න හදන්න එපා. එහෙම වුණොත් ඔයා ටෙක් වගේ විෂයකට හරි කොමර්ස් හරි වෙන විෂයකට මාරු වෙලා එහෙම කරා. එහෙම එක හොඳක් දුදින් ඔයා මැක්ස් කරනවා නම් කම්බයින් මැක්ස් වලට මගේ සම්බන්ධ කරනවා නම් පල්ලෙහා දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න.